එදිනෙදා භෝජනය සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාට ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. 2026 මාර්තු මාස 23 වෙනි සඳුදා දින දවසේ මෙනෙහි කිරීම. මම හිස් වෙමි. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. මට අනාගත වාක්‍ය කීමේ දීමනාව ඇතුව සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නමුත් කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටින් නමුත් මට ප්‍රේමේ නැත්තම් හිස් වෙමි. අනාගත වාක්‍ය කීමේ දීමනාව කදිම දීමනාවක් තමයි. අවුරුදු 2000කට ප්‍රථම ස්වර්ගයට ඔසවාගන්න ලැබූ යේසුස් වහන්සේ අදටත් තම අනාගත වාක්‍ය තුලින් මිහිරි පණිවිඩ අපට ලබා දීම අනගි කාරණාවක් නේද? ඒවා කොපමණනම් අපට සැනසීමක් ලබා දී අපිව උත්සාහවන්ත කරනවාද? ප්‍රේමයෙන් පිරුණා වූ දේව සේවකයන් අනාගත වාක්‍යමය වූ සමහර කරුණු අයිතිවාසිකමක් ඇතුව තරවටු කරමින් ප්‍රකාශ කරන විට ඒවා අසන්නා වූ අය සතුටින් පිළිගෙන කීකරුද වේ. නමුත් ප්‍රේමයේ යම් අඩුපාඩුවක් තිබෙන්නා වූ සේවකයන් එලෙස කරන විට අසන්නා වූ අය සිත් ශෝකයට පැමිණෙන්නේය. ප්‍රේමයේ නැති එවැනි සේවකයන් තුලින් කිසිම ප්‍රයෝජනයක් සිදුවන්නේ නැත. එවැගේම එක්කෙනෙකුට දැනගැන්මී දීමනාව තිබිය හැකිය. අන් අයට තේරුම් ගත නොහැකි ආකාරයේ දේව වචනේ රහස් පවා දැනගැනීමේ හැකියාවක් ඔහුට තිබිය හැකිය. දේවධර්ම විශාරදයෙක් ලෙස දෙවනි පැමිණීම ගැනද ඉන්ට තිබෙන්නා වූ කාරණා ගැනද පැහැදිලිව විස්තරාත්මකව රූපසටහන් මගින්ද විස්තර කළ හැකි. නමුත් ඔහු තුල ප්‍රේමේ නැත්තම් කිසිම ප්‍රයෝජනයක් නැත. දෙවියන් වහන්සේගේ සම්මුඛයේ සිටින විට යමෙක් කුයි ආකාරද කොපමණ ඉගෙනගෙන තිබෙනවාද යන කිසිවක් වැදගත් වන්නේ නැත. ඔහු දේව ප්‍රේමයේ සමග ක්‍රියා කරාද නැද්ද යන එක තමයි වැදගත්. කෙනෙක් තුල කොපමණ දීමනා තිබුණද ඔහු තුල ප්‍රේමය නැතිනම් කිසි ප්‍රයෝජනයක් නැත. උදාහරණයක් ලෙස දුරකථනයක් දෙස බලන්න. එය සාමාන්‍ය උපකරණයක් වුවත් පිටරටක සිට තමන්ගේ දරුවන් හා බිරිඳ සමග කතා කරන විට ඔවුන්ගේ ප්‍රේමණීය හඬ තමන්ව ප්‍රීතියට පත් කරයි. එම දුරකථනය ප්‍රේමේ පණිවිඩයත් හදවතේ තිපාසයත් එළිදරව් කරන්නා වූ එක උපකරණයක් ලෙස තිබුණද එහි බැටරියේ බලය නැති වූ විට එම උපකරණයෙන් කිසි ඵලයක් නැත. මේ ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේ අනාගත වත්කෘවීන් තුලින් දුරකථනයකින් කතා කරන ආකාරයට කතා කරනසේක. අනාගත වත්කෘවරයා දෙවියන් වහන්සේගේ මුඛය ලෙස සිටී. ඔහු අනාගතය ගැන කලින්ම ප්‍රකාශ කරයි. ඇදහිලිවන්තයන් මැද්දේ භක්ති වර්ධනය ඇති කරයි. දෙවියන් වහන්සේගේ රහස් අන් අයට එළිදරව් කර ප්‍රකාශ කරන්නේය. එනමුත් ඒ අනාගත වත්කෘවරයා තුල ප්‍රේමය නැතුව තිබුණොත් සියල්ල නිෂ්ඵලභාවයට පත්වේ. ඔහු ලැබූ දීමනා වලින් ඔහුටත් ප්‍රයෝජනයක් වෙන්නේ නැත. අන් අයටද ප්‍රයෝජනයක් වෙන්නේ නැත. මතක තබා ගන්න පිණිස 1 යෝහාන් 4:20 දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම් ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් තමා නොදුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට ඔහුට නොපුළුවන. අද දවසේ දේව වචනය මෙනෙහි කිරීම. උදෑසන යොසුවා 13, 14, 15 පරිච්ඡේද. සවස ලූක් සුභාරංචි පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි පදයේ සිට 80 වෙනි පදයේ දක්වා. ප්‍රේමයේ දෙවියන් වහන්සේම ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.